ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා My Diaries YouTube channel එකට. අද මම අරගෙන ආවේ මගේ වෙඩින් වීඩියෝ එක. ඇත්තට මේ වීඩියෝ එක ගේනවද නැද්ද කියලා හිතෙන් තමයි ආයෙම අප්ලෝඩ් කරන්න හිතුවේ. මේක මම අප්ලෝඩ් කරන්න හිතුවේ මූලිකම හේතුව තමයි මේ මගේ වෙඩින් සාරි එක ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ කියලා හිතුණා. මොකද මේකේ මේ දවසේ මේ ප්ලෑන් කරපු ඒවායින් මගේ සම්පූර්ණ ඇඳුමම හදාගත්තේ මම තනියම. තනියම කියන්නේ අම්මත් උදව් කරා. ඉතින් මේ එතකොට ඒක මම ප්ලෑන් කරේ මම. ඉතින් ඒක ගැන තමයි අද වීඩියෝ එකකින් කියන්න ආවේ. මම ඊට කලින් මගේ හෝම් කමින් සාරි එක හදාගත්තු වීඩියෝ එකක් අරන් ඇවිත් තියෙනවා. ඒකත් පල්ලෙහායින් දාන්න. ගිහින් බලන්න ඔයගොල්ලෝ. ඇත්තටම හැම ගෑනු ළමෙක්ම තමන්ගේ වෙඩින් එක කියන්නේ සෑහෙන හීනයක් වගේ දෙයක්නේ. ඒතර ඒකේ මූලිකවම යොමු වෙන දේ යොමු වෙන දේ තමයි බ්‍රයිඩ්ස්. ඒතර බ්‍රයිඩ්ගේ සාරි එක, මල් බොකේ එක, හෙයාර් ස්ටයිල් එක, සපත්තු ඔය හැමදේම ගැන සෑහෙන අවධානයක් යොමු වෙනවා. ඉතින් මටත් ඒක මුලින්ම අභියෝගයක් වුණා කොහොමද මේක කරන්නේ කියලා. ඊට පස්සේ මම ගොඩක්ම කරේ Pinterest app එකෙන් කැමති ඒවා හොයාගෙන මගේ කලෙක්ෂන් එකක් හදාගත්තා ඒක. ඒක දීර්ඝකාලීනව වෙච්ච දෙයක්. මාස ගාණක් තිස්සේ මම ඒකෙන් එක එක ඒවා බල කැමති ඒවා හොයාගෙන ඒවා මම සේව් කරලා තියාගත්තා. ඒක මගේ හෙයාර් ස්ටයිල් එක හදපු විදිය, ඊට පස්සේ මගේ ජුවලරීස් වලට වෙඩින් සාරි එක, ඒ වගේම සපත්තු දෙක. ඉතින් ඔය වගේ කලෙක්ෂන් එකක් මං ගාව තිබුණා. ඊට අමතරව ඊළඟට මේකේ ගිහිල්ලා මම සැලොන් වලින් කොටේෂන් බැලුවා. එතකොට මට තේරුණා හදපු සාරි එකක් ගන්නවට වඩා මට හදා ගන්න ඕන, මට ටයිම් එක තියෙන නිසා හදා ගන්න ඕනේ, ඒක මට ලාභයි කියලා. ඊළඟට අපි මැටීරියල්ස් බලන්න shops වලට ගියා. එතකොට ඒ වයිදී සම්පූර්ණයෙන් වර්ක් කරපු සාරි තියෙනවා. දැන් ඔයා කැමති ඒ කාණුවේ කියන්නේ ඔයා වර්ක් කරපු සාරි එකක්ද කැමති, පබළු අල්ලපු සාරිද කැමති, එහෙම කියලා ඔයාගේ choice එක අනුව ඒ රෙදි වල මිල ගණන් වෙනස් වෙනවා. වර්ක් කරපු රෙද්දක් අරගෙන වර්ක් කරගන්නවා නම් ඒකෙත් මිල ගණන් වෙනස්. ඉතින් එහෙම අනුව මම කරේ වර්ක් නොකරපු රෙද්දක් අරගෙන ඒකේ වර්ක් කරපු එක. මම පර්සලෙන් තමයි වර්ක් කරේ. පර්ස් ගන්න නම් පිටකොටුව යන්න ඕන අනිවාර්යයෙන්ම. අර පිටකොටුවේ යනකොට දෙපැත්තේ තියෙන කඩවල නෙමෙයි ඇතුල් කඩවල ගිහින් බලන්න ඕන පර්ස් ගන්න ඕන. එකට 10ක විතර ලාභයක් තියෙනවා පර්ස් පිටකොටුවෙන් ඔයාලට ගන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ ඇක්සසරිස් ටික හොයාගත්තේ. ඊට පස්සේ ඒකට ගම් එකක් තියෙනවා. ඒ ගම් එකත් පාවිච්චි කරා. B6000 කියන ගම් එක තමයි පර්ස් අලවන්න පාවිච්චි කරේ. ඉතින් ඔන්න ඔය විදිහට මම මගේ සාරි එක පර්ස් අලවලා හදාගත්තා. ඇත්තම කිව්වොත් මේකට දවසේ පැය 6ක් 7ක් විතර ගියා. දවස් 15ක් විතර. ඒ කියන්නේ මුළු සම්පූර්ණ සාරි එකම පර්ස් වලින් තමයි හැඩ කරලා තියෙන්නේ. සාරි බ්ලවුස් එකත් එහෙමයි. සාරි බ්ලවුස් එකත් පර්ස් වල ඩිසයින් කරේ. ඇත්තටම මේ මුලින්ම ඩිසයින් එකක් ඔළුවේ තිබුණේ නැහැ. නමුත් මගේ සාරි එකේ තියෙන print එකට අදාළව තමයි මම ඩිසයින් කරේ. ඉතින් තවත් මම මේ ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම් මගේ සාරි එකේ ක්ලෝස් ලුක් එකක් තියෙන වීඩියෝස් ටිකක් අරගෙන. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.